ආදරණීය අම්මේ තාත්තේ පුංචි දෙයක් කියන්නයි මම ආවේ. අද තරුණ දරුවෝ ගොඩාරියක් ඉන්නවා ජීවිතේ කර කියා ගන්න දෙයක් නැතුව, තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න කියා ගන්න කෙනෙක් නැතුව බොහෝ දුක් විඳින. ගෑනු දරුවෝ වේවා, පිරිමි දරුවෝ වේවා. සමහරක් දරුවන්ට ඩිප්‍රෙෂන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ආදර අම්මේ තාත්තේ අපි රැකියාවලට ගිහාම ගොඩක් වෙලාවට කාර්යබහුල වැඩි වුණාම අපිට දරුවෝ ගැන හොයන්න ටිකක් අපි අතිමදි කරනවා. අතිමදි කරනවටත් වඩා අපිට වෙලාව අඩු වෙනවා. ඒ මොකද අපේ රැකියාවේ ස්වභාවය අනුව. නමුත් ආදර අම්මේ තාත්තේ දරුවෝ තමයි අපේ එකම සම්පත. දරුවෝ තමයි අපේ එකම අරමුණ. දරුවෝ තමයි අපේ ඉදිරි අනාගතය සහ අපේ පැවැත්ම. මේ සෑම දෙයක්ම. ඒ නිසා ආදර අම්මේ තාත්තේ මම ගොඩාක් ආදරෙන් මේ ඉල්ලීම කරන්නේ. මොකද අද සමාජයේ ගොඩාක් මම දකිනවා දරුවෝගේ ජීවිතේ ගොඩාක් විනාශ කරගෙන, විශේෂයෙන් තරුණ දරුවෝ තරුණ වියට පාත් වෙනවත් සමගම ඔවුන්ගේ ආශාවල් ක්‍රියාකලාප වෙනස් වෙන සමගම වැරදි සම්බන්ධකම් වල පැටලී ජීවිතය ආරක්ෂා කරගත්තු දේවල් ආරක්ෂාවෙන් තොර වෙලා ජීවිතය අනාථ වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ගොඩාක් පීඩාවෙන් ලක් වෙනවා. තරුණ පුතුත් ඉන්න තමන්ගේ ලස්සන ජීවිතේ මොන හරි මතකට ඇබ්බැහි වීමෙන් මුළු ජීවිතේම විනාශ වෙලා ආපහු හැරිලා ජීවිතේ වෙනස් කරගන්න බැරි තරමට කර කියා ගන්න කෙනෙක් නැතුව දෙමව්පියන් මේ දේවල් කියා ගන්න බැරිව හිතේ හංගගෙන ගොඩාක් පීඩාවෙන් සමාජයෙන් කොන් වෙලා දුක් විඳිනවා. ඒ නිසා මගේ ආදර අම්මේ තාත්තේ අපිට මොනියම් හෝ කාරණාවක් මොනියම් හෝ රාජකාරී මට්ටමක පසල වුණත් අපි අපේ දරුවෝ ගැන පොඩි හරි දවස ගානේ පොඩි හරි වෙලාවක් දරුවෝ වෙනුවෙන් කරමු. සමහරක් විට මේ කියන මගේ අතිනුත් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නේ නැති. මම කියන්නේ මමත් හැදිලා ඔබලත් ඒ தත්ත්වය හදාගන්නයි කියන්නේ. ආදර අම්මේ තාත්තේ අපිට මොන ප්‍රශ්න තිබ්බත්, මොන ආර්ථික ප්‍රශ්න තිබ්බත්, මොන බාධක කම්කටොළු රැකී ආරක්ෂාවේ ප්‍රශ්න මොන තිබ්බත් දරුවන්ට අපේ ජීවිතයේ අංක 1 අපි දෙමු. ඕන් වෙනුවෙන් පොඩි පැය භාගයක් විනාඩි 20ක් අපි කැප කරමු. දවසට රැකියාවට ගිහිල්ලා ආවට පස්සේ හරි ඕන්නේ කතා බහ කරලා එදා දවසේ වැඩ කටයුතු කොහොමද කරේ, පුතා කොහොමද අද ජීවත් වුනේ, පුතාද කොහොමද ඉස්කෝලේ ගියේ, ක්ලාස් ගියාද, කවුද හම්බුනේ, ඒ වගේ ආදරේ අපි කතා කරලා ඕම් ළඟට අතවලු කරගෙන මම ඔබට කියන්නේ තරුණ දරුවෝ වුණාට සමහරක් දෙමව්පියන්ගේ මතයක් තියෙනවා. විශේෂයෙන් ගොඩක් වෙලාවට තාත්තලා තමයි කියන්නේ තරුණ දරුවෙක් ළඟට ගන්න හැලිමැලි කරනවා. සමහරක් දෙමව්පියෝ නම් එහෙම නැහැ. මම ඇස් දෙකට දැකලා තියෙනවා. සමහරක් දෙමව්පියෝ හරි ආදරේ, විශේෂයෙන් තාත්තලා ගොඩක් දුවලට හරි ආදරේනේ කොහොමද? අම්මලා තමයි පුතාලට ආදරේ. ඒක සාමාන්‍යයෙන් හැටියක්නේ. නමුත් මම කියන්නේ හැම විවිධාකාර වෙන්නේ නැතුව සෑම දරුවෙක්ම හරි ආදරෙන් තුරුළු කරගෙන දරුවව සිප ගන්න, දරුවව වැළඳ ගන්න, ඒ ස්පර්ශය ඇති ඔවුන්ගේ ජීවිතේ ඉස්සරහට අරයි යන්න, වැරදි නොකර ඉන්න. අද සමාජයේ ගොඩාක් දෙමව්පියන්ගේ ආදරේ හරිහමං ආදරයක් ලැබිච්ච නැති තරුණ දරුවෝ තමයි විශේෂ කියන්නේ හැකි ඉක්මනින් පාසල් වියේදීම ගොඩක් වෙනත් ආදාර සම්බන්ධතාවලට පැටලෙන්නේ. ඒ මොකද gedara ආදරයක් නැතිකොට ඒ දරුවා ඒ ආදරයේ සෙනෙහස රැකවරණය පිටින් හොයන්න යනවා. මේක මම කියනකොට නෙමෙයි, ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න. මේ කතාව සර්ව සම්පූර්ණ ඇත්ත. ඒ නිසා සමහර අපි ආදරය කරද්දී ඒගොල්ලෝ අපේ ආදර කුටුම්බය තුල ඒගොල්ලෝ ලස්සනට ජීවත් වෙන්න ගන්නවා. ඒගොල්ලන්ගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි හිතුවට දැන් මේගොල්ලෝ ලොකුයි, මේගොල්ලෝ දැන් හැම දෙයක්ම දන්නවා, මේගොල්ලෝ සමාජයට ගියාම මේගොල්ලන් ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙම නැහැ. ඒගොල්ලන්ට තාම අපි පස්සෙන් ඉන්න ඕනේ. අපි ඒගොල්ලෝ ගැන හොයලා බලන්න ඕනේ. ඒගොල්ලන්ට හොඳ නරක අපි කියලා දෙන්න ඕනේ. එහෙම කරොත් අපිට අපේ දරුවන්ව රැක ගන්න පුළුවන්. නැත්තම් අපේ දරුවන්ගේ විනාශ මුඛයට තල්ලු කරන්නේ කවුරුත් නෙමෙයි. අපිමයි. දරුවෙක් විනාශ වුණාට පස්සේ අපි කෑ ගහලා අඬලා දොඩලා වැළපිලා මේ අපි කියන දෙයක් ඇහුවේ නෑ, මෙයාට ඕන දේවල් මෙයා කරගත්ත කියලා ළමයට ඇඟිලි දික් කරලා වැඩක් නෑ. මුලාරම්භයට ගියොත් එතන වැරද්දට සම්පූර්ණ වැරදිකාරය වෙන්නේ දෙමව්පියන් වුණ අපිමයි. සමාජයෙන් කොන් වුණොත් ඒ වේදනාව ලැබෙන්නේ අපිටමයි. ඒ නිසා මේ හැම දෙයක්ම අපි දැනගෙන මුලාරම්භයේ සිටම පොඩි කාලයේදීම අපි අපේ දරුවව යහපත් ඉදිරියට හදමු. විශේෂයෙන් දරුවන්ට පුරුදු කරන්න ඕනේ දරා ගැනීම කියන එක. අද මරණ ගත්තොත් මරණ කීයක් සිදු වෙලා තියෙනවද? ප්‍රේම සම්බන්ධතා නිසා ජීවිතේ කොච්චර විනාශ තරුණ ජීවිතේ ඉන්නවද?
ඇයි මේ දරා ගැනීම? දරා ගැනීම කියන එක දරුවට නෑ. දරුවා හිතන්නේ මේ ප්‍රේමය මට නැති වුණා මං දැන් ජීවත් වෙලා වැඩක් නෑ. ඒ වගේ ප්‍රධානම දේ තමයි දරුවෝ ආගම දහමට නැඹුරු කරන්න. ආගම දහමට නැඹුරු දරුවා ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙක් හිතන පතනවට වැඩිය වෙනස් විදියට හිතන්න ගන්නවා. පන්සලකට, පල්ලියකට, කෝවිලකට කිසියම් හෝ ආගම දහමකට තමන්ගේ දරුවම නැඹුරු කරන්න. එතකොට ඒ ළමයාට දරා ගැනීම, විශ්වාසය කියන දේ ජීවිතේ ගොඩ නැගිනවා. එතකොට ඒ දරුවට ප්‍රශ්නයක් ආවත් ඒ දරුවා ප්‍රශ්නෙට මුහුණ දෙන්න හොඳට දන්නවා. ඒ වගේම තමයි නරක අබ්බැහිම් වලට යන්නේ නැහැ. දරුවා යහපත් ඉදිරි ජීවත් වෙන්න දන්නවා. ඒ නිසා මේ පුංචි ඉල්ලීමක් මම කරන්නේ මම දන්නවා ඔයගොල්ලෝ හැමදාම වගේ මං කියන දේවල් අහනවා මට යහපත් කමෙන්ට්ස් දානවා මේ හැම කෙනෙකුටම මං හරි ආදරෙයි මට දැනෙන දේ තමයි මං ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ මම සර්ව සම්පූර්ණ ගෑණියෙක් නෙමෙයි මගේ අතිනුත් මගේ දරුවන්ට ගොඩාක් වැරදි සිද්ධ වෙලා ඇති නමුත් ඒවා සමහරක් කාල වෙලෙනකොට ජීවිතේ අපි කරපු අපේ අතින් වෙච්ච වැරදි අපිට දැනෙන්න ගන්නවා එතකොට මගේ අතින් වෙච්ච වැරදි ඕගොල්ලන්ගේ අතින් නොවෙන්න තමයි මම මේ වගේ වීඩියෝ එකක් ඕගොල්ලන්ට දෙන්නේ ඒ නිසා මම ගොඩාක් ආදරෙන් ගොඩාක් බහැපත්කමින් ඉල්ලන්නේ අපි අපේ දරුවන්ව ආදරෙන් බලාගමු දවසට එක විනාඩි 10ක් පැය කාලයක් අපි දරුවන් වෙනුවෙන් වැය කරමු ඔවුන්ව ආදරෙන් බලාගමු ඔවුන්ගේ හිතවල තියෙන දේ අම්මා කෙනෙක්ට තමයි විශේෂයි අම්මා කෙනෙක්ට විශේෂයෙන් ජීවිතේ ඔවුන්ගේ හිතවල තියෙන දේ එළියට ගන්න පුළුවන් ඒ නිසා අපි අපේ දරුවෝ වෙනුවෙන් දවසට පුංචි වෙලාවක් වෙන් කරමු කියන්නයි මම ඔයගොල්ලෝ ඉස්සරහට ආවේ ඉතින් හැමදාම වගේ මම ඔයගොල්ලන්ට ගොඩාක් ආදරෙයි. ඔයගොල්ලෝ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕනේ. ජීවිත ලස්සනට ගෙවන්න ඕනේ. ජීවිතේ අලුතෙන් ජීවිත පටන් ගන්න ඕනේ. ජීවිතේ කඩා වැටිච්චා ඉන්නවනේ. අලුතින් ජීවිත පටන් අරගෙන දරුවොත් එක්ක ලස්සනට ජීවත් වෙන්න ඕනේ. හැමදේම සුබ වෙයි. ලස්සන දවස් ඉස්සරහට එනවා. ඔයාලා හැමෝටම ආදරෙයි. ජේසුපීටයි ගිහින් එන්න.